දශක ගණනක් සිය රංගනයෙන් කලාව හැඩකෙරූ අති දක්ෂණ රංගන ශිල්පිනියක් වුණු මාලනී පොන්සේකා මහත්මිය අද උදෑසන අභාවක් ප්‍රාර්ථ වුණා. මේ සංවේදී මොහොතේ ජනපති අනුර කුමාර දිසානායක මහතාත් ඇය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. උපුටා ගැනීම 1968 වර්ෂයේ සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිලි රැජින හෙවත් මාලිනී පොන්සේකා මහත්මිය අද 24 දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගන වේදිනියක ලෙසය. ඇය විසින් ගොඩනගාගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනාගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි. දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත් ප්‍රවීණ රංගවේදිනී මාලිනී සෙනෙහෙලතා පොන්සේකා මහත්මියට දයේ ප්‍රණාමය පුද කර සිටිමු. ඇයට උතුම් නිවන් සුව ලැබේවා.